right. අද අපි කතා කරන්න යන්නේ කළු සමක් ඇති පුද්ගලයන් ගැන. මෙතන මම පියුමි හංසමාලියෝ දාලා තියෙනවා මේ වීඩියෝ එකට. ඇයි මම මෙතනට දාලා තියෙන්නේ කියලා අන්තිමට ඔයගලන්ට ඒක දැනගන්න පුළුවන් වෙයි. දැන් අල්ලා සහ ප්‍රොෆට් මොහොමඩ්ට අනුව කළු පැහැති සමක් තියෙන අය ඔක්කොමලා යන්නේ අපායට. අපාය පුරවන්න තමයි මේගොල්ලන්ව අල්ලා මවලා තියෙන්නේ. මේක කියන්නේ කවුද? අල්ලා සහ ප්‍රොෆට් මොහොමඩ්. අපි ඒක ගැන අද බලමු දීර්ඝව. රයිට්. දැන් මෙතන මේක කියපු ගමන් ඒගොල්ලෝ ඉක්මනට කියන්නේ නෑ මෙතන කළු කියලා තියෙන්නේ මේ හැම කියන නෙමෙයි හැමේ පාට නෙමෙයි මේක මේ පව් වලට පාප වලට ඒවා වලට තමයි මේවා මේ කළු කියලා පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ඉස්සල්ලාම විසඳ ගන්න මම මෙතන chart එක දුන්නා. අල්ලාටයි ප්‍රොෆට් මොහොමඩ්ටයි හොඳට කළු සම එහෙම නැත්නම් පාපය කියන එකට අරාබියෙන් වචන තියෙනවා. ඒගොල්ලන් ඒ වචන ටික හරියටම පාවිච්චි කරලා තියෙනවා. මේ chart එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් කළු හැම ගැන කතා කරන පද සහ පාපය. ඒ කියන්නේ පව්, සින්, වැරදි ඒවා ගැන වෙනමම අල්ලා ඒකට වෙනම අරාබි වචන පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා ඒකට කනගාටු වෙන්න ඕනේ නැහැ. අල්ලයි ප්‍රොෆට් මොහොමඩ්ගේ හරියටම කළු සම කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒක මේ chart එකෙන් ඔයගලම් ගිහිල්ලා බැලුවොත් ඔයගලන්ට පේනවා මෙතන මේ කළු කියලා අදහස් කරන්නේ පව් කියන එක නෙමෙයි. පව් කියන එක නෙමෙයි කියලා. right. ඒක ඉස්සලාම බලා ගන්න. දැන් ඔයගලන්ට මම පෙන්වන්න යන්නේ මම මේක මීට ඉස්සෙල්ලත් පෙන්නලා දීලා තියෙනවා. මෙතන අල්ලා කියනවා එයා ආදම්ව මවලා මෙතන මං හදිස් දාලා තියෙනවා. ආදම්ව මවලා ආදම්ගේ වම් පැත්තෙන් එයා හැදුවලු කළු මිනිසුන්ව අපායට. දකුණු පැත්තෙන් එයා මැව්වලු සුදු මිනිසුන්ව ස්වර්ගෙට. ඊට පස්සේ තව හදිස් එකක් තියෙනවා. ප්‍රොෆට් මොහොමඩ් කියනවා ඒගොල්ලන් පොඩි බබෙක්ගේ මේ ෆියුනරල් එකකට ගිහිල්ලා. කවුද? ප්‍රොෆට් මොහොමඩ්යි අයේෂයි. එතකොට අයේෂා කියනවා අනේ මේ චූටි බබා එයාට පව් කරන්න වයසක් නැහැ. එයා දැන් කොළ පාට කුරුල්ලෙක් වෙලා අල්ලා ළඟ ඉන්නවා ඇති නේද කියලා කියනවා. එතකොට ප්‍රොෆට් මොහොමඩ් කියනවා නෑ එහෙම කියන්න එපා. ඒකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? එයා අපායෙත් ඉන්න පුළුවන් ඒ චූටි බබා. අපායෙත් ඉන්න පුළුවන්. ඇයි නම් අල්ලා මිනිස්සුන්ව මවනකොටම එයා තීරණය කරලා ඉවරයි මෙයා අපායටද යන්නේ මෙයා ස්වර්ගයටද යන්නේ කියලා. ඒ කියන්නේ කොච්චර දවසට 100 පාරක් ප්‍රේ කරත් වැටි ප්‍රේ කරත් වැඩක් නෑ. අල්ලා ඩිසයිඩ් කරලා ඉවරයි කවුද අපායට යන්නේ කවුද ස්වර්ගයට යන්නේ කියලා. මේ අල්ලා ප්‍රොෆට් මොහොමඩ් කියනවා මේ අල්ලා කොහොමද ඩිසයිඩ් කරලා තියෙන්නේ කියලා. මේ හදිස් දෙකේම එක තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙතන අර කළු ගල මේගොල්ලන් ඉන්නේ ගිහිල්ලා කළු ගමෙන් මෙතන කළු පාට වර්ණය සහ පව් කියන දෙකම මේ හදිස් එකේ තියෙනවා. එතකොට මෙතන කියනවා අර කළු ගල ප්‍රොෆට් මොහොමඩ් කියනවා ස්වර්ගයේ ඉඳලා එනකොට සුදු පාටයි කිරි සුදු පාටයිලු. එතකොට මිනිස්සුන්ගේ පව් මිනිස්සු ගිහලා ඒක ඉමිනවනේ සිමිනවනේ කිස් කරනවනේ. එතකොට මේ ගලට හැකියාවක් තියෙනවා මිනිස්සුන්ගේ පව් උරා ගන්න. ඒක නිසා තමයි මේගොල්ලන් ගිහලා පොර කන්නේ එතන ඒ ගල ඉමින්න. ඒ ගල අද කළු වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ පව්. ඒ කියන්නේ පව් වල පාට මොනවාද? කළු. පව් වල පාට කළු. මේ ගල කළු වෙලා තියෙන මිනිස්සුන්ගේ පව් ඒ ගල උරාගෙන තියෙන නිසාලු. මෙන්න මේ හදිස් එක. ඕකේ. ඊට පස්සේ අපි බලමු ප්‍රොෆට් මොහොමඩ් කළු සමක් තියෙන පුද්ගලයන්ට මොනවාද කිව්වේ කියලා. ප්‍රොෆට් මොහොමඩ් කියනවා එක කොල්ලෙක් හොඳ හැන්සම් කළු කොල්ලෙක්ව දැකලා මේ මන් දාලා තියෙනවා මෙතන හදිස්. මෙයා සාතන්. මෙයාව බලන්න මේ කළු කොල්ලව බලන්න මෙයා සාතන් කියලා නප්තාල්ට කියනවා. ඊට පස්සේ ප්‍රොෆට් මොහොමඩ් කියනවා හීනයක් කවුරුහරි හීනයක් දැකලා ප්‍රොෆට් මොහොමඩ් හීනයක් දැකලා තියෙනවා කළු ගෑණියෙක් ඇවිදගෙන එනවා. ඒතර ප්‍රොෆට් මොහොමඩ් කියනවා ඒ කියන්නේ ඒක එපිඩෙමික් එකක්. එපිඩෙමික් කියන එක දන්නවනේ ඔයගොල්ලන්. ඒක එක්කම මම හිතන්නේ ඒකට කියන්නේ වසංගතයක්. කළු ගෑණියෙක්ව හීනෙන් දැක්ක කියන්නේ ඒක වසංගතයක් කියලා. පස්සේ
ප්‍රොෆට් මොහමඩ් ළඟ ස්ලේව්ස්ලා හිටියන්නේ හුඟක් එයා ළඟ හිටියා වහල්ලු ප්‍රොෆට් මොහමඩ් කැමති වුණේ නැහැ සුදු වහල්ලුන්ව තියාගන්න. එයා ඒගොල්ලන්ව ට්‍රේඩ් කරා. ඒ කියන්නේ එක සුදු වහල්ලෙක්ගේ වහල්ලෙක්ගේ වටිනාකම කළු වහල්ලු දෙන්නෙක්ගේ. ඒ කියන්නේ මොනවද? කළු වහල්ලු සුදු වහල්ලෙක්ට වඩා අඩු වටිනාකමක් තියෙන. ඒක නිසා ප්‍රොෆට් මොහමඩ් සුදු වහල්ලෙක් වෙනුවට කළු වහල්ලු දෙන්නෙක්ව දෙන්න වුණා. ට්‍රේඩ්. එතකොට කළු අයගේ වටිනාකම අඩුයි. ඊට පස්සේ ඉතියෝපියන් අපි කියනවා නේද මේ මුස්ලිම් අය කියනවානේ තම්බියා කියපු ගමන් මේගොල්ලන් ජාතිවාදී මේගොල්ලන් මේ තම්බියා කියලා කියනවා මුසල්මානුවන් කියනවා මේගොල්ලන් ජාතිවාදී කියලා මේ බලන්නකෝ Prophet Muhammad කියනවා Ethiopian slave described as having a head resembling a raisin. ඒ කියන්නේ raisin මුද්දරස් පලන් දන්නවනේ. ඔයගලන් දැකලා තියෙනවා නම් කළු මිනිසුන්ගේ කොණ්ඩේ ගියාට පස්සේ ඒගොල්ලන්ගේ අර ඔළුව නිකන් මේ ඒ කියන්නේ තට්ටේ නිකන් රැලි වැටෙනවා. එතකොට ප්‍රොෆට් මොහමඩ් කියනවා රේසන් ඒ කියන්නේ මුද්දරස් පලනුත් එහෙම රැලි වැටලා තියෙන්නේ. මුද්දරස් පලන් වගේ තිබ්බ ඉතියෝපියන් ඒ කියන්නේ කළු ඔළුවක් තියෙන කෙනෙක් වාගේ ලීඩර් කෙනෙක් වුණත් එයා ලීඩර් කෙනෙක්ට ඔබේ කරන්න ඕනි කියලා. එතනින් මෙතන මොනවාද පෙන්නන්නේ? එයා කොහොමද ඒ කළු එක්කෙනාව කියන්නේ කළු එක්කෙනාව එයා ඩිස්ක්‍රයිබ් කරන්නේ ඔළුව මුද්දරස් පලං ගෙඩියක් වගේ කියලා. ඊට පස්සේ දැන් අපි දන්නවා කළු අය ඊටාම ඒගොල්ලන්ගේ ටැලන්ට් එකක් ස්පෝර්ට්ස්. ඒගොල්ලන්ගේ ඇඟ හැදිලා තියෙන්නේ ඔර හුසේන් බෝල්ට් වගේ හොඳට ඒ ස්ට්‍රක්චර් එක ඒගොල්ලන්ගේ ඇඟේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ හොඳට ස්පෝර්ට්ස් කරන්න පුළුවන් ශක්තිමත් ඒගොල්ලන්. එතකොට ප්‍රොෆට් මොහමඩ් ඉදන් කියනවා මොකද්ද a man from Ethiopia with thin legs would dismantle the Kaaba stone by stone. අන්තිම කාලේ වෙනකොට කාබා එක විනාශ කරන්නේ කළු කෙට්ටු කකුල් දෙකක් තියෙන ඉතියෝපියන් ගෙන කියලා. ඒ කියන්නේ මේ ඕගලන්ට මතකද දන්නේ ඉතියෝපියාවේ අය තමයි මේගොල්ලන් ප්‍රොෆට් මොහමඩ්ගේ අයව මරනකොට අර කුරේෂි වල ඉන්නකොට ඒ ඉතියෝපියන් ළම තමයි මොකද්ද ප්‍රොෆට් මොහමඩ්ගේ අයව ආරක්ෂා කරගත්තේ. මම එක වීඩියෝ එකක් ඔය ක්‍රිස්තියානි ඉතියෝපියන් අයම තමයි ඒගොල්ලන්ව ආරක්ෂා කරන්නේ. නමුත් මේ බලන්න මේ ප්‍රොෆට් මොහමඩ් ඒ ඉතියෝපියන් කළු අයට කියන දේවල්. ඒ වුණාට මේ කොච්චර කෙට්ටු කකුල් තියෙනවා කියලා ඒගොල්ලන්ව මොකද ඒගොල්ලන්ව ඩිස්ක්‍රයිබ් කරනවා. එතකොට හුඟක් වෙලාවට මේ කළු හමක් තියෙන අය ගැන කතා කරනකොට මේගොල්ලෝ ඉක්මනට කතා කරන්නේ බිලාල් තමයි ප්‍රයා එකට එන්නේ කියලා අට ගැව්වේ. ඕගලන් දන්නවද බිලාල් ඇවිල්ලා ප්‍රොෆට් මොහමඩ් මැරුණට පස්සේ බිලාල් ගිහිල්ලා කියනවා after the prophet Muhammad's death Bilal said to Abu Bakr if you bought me for yourself then keep me but if you bought me for Allah's sake then leave me for Allah. එයා කියන යාව මේ මොකද්ද වහල් කමෙන් නිදහස් කරන්න කියලා. ඒ කියන්නේ ප්‍රොෆට් මොහමඩ් ළඟ ඉන්නකොට එයා අපි දන්නවා කළු අයට හොඳ වොයිස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒගොල්ලන්ට හොඳ වොයිස් එකක් තියෙනවා. එතකොට මේ කුරානේ තියෙන දේවල් ඔය කියන්න හොඳ වොයිස් එකක් තියෙන. නැත්තම් අරුව කපපන්, කොටපන්, ඇඟිලා ඉඳලා බෙල්ල කපපන් මොකද්ද කියන ඒවා මේ හොඳ වොයිස් එකක් නැති කෙනෙක් කිව්වොත් හොඳට තියෙයි. ඉතින් ඒක නිසා බිලාල් එත හොඳ වොයිස් එකක් තිබිලා තියෙනවා. ඒක නිසා තමයි බිලාල් අනිත් එක ප්‍රොෆට් මොහමඩ් එයා තමයි මේ ආගමේ මුල. එතකොට එයානේ නැගිටලා උදේ පාන්දර 4-5ට නැගිටලා එයානේ මිනිස්සුන්ට එන්න කියලා මේ අඬ ගහන්න ඕනේ වහලක් උඩ නැගලා. දැන් බිලාල් තමයි උදේ පාන්දර නැගිටලා වහලවල් උඩ නැගගෙන මේ මිනිස්සුන්ට එන්න කියලා අර ලවුඩ් ස්පීකර් වල දාලා අඬ ගහන්නේ. ඒ වගේ අඬ ගහන්නේ. එතකොට බිලාල් කියනවා ප්‍රොෆට් මොහමඩ් මැරුණට පස්සේ අබු බකර් ළඟට ගිහලා මාව නිදහස් කරන්න කියලා. එතකොට එයා කොච්චර වේදනාවකින් ඉන්න ඇතිද මම මෙච්චර පල්ලියේ වැඩ කරනවා මම තමයි මේක මිනිසුන්ට එන්න කියලා හැමදාම උදේ පාන්දර වහලවල් උඩ නැගගෙන කියන්නේ ඒත් මාව නිදහස් කරේ නෑ මේගොල්ලන් වහල් බවෙන් කියලා. ඉතින් මේගොල්ලන් හුඟක් වෙලාවට බිලාල් ගැන දන්නේ නෑ. කොහොම හරි අපි යන් අන්තිම ක්ලිප් එකට ඇයි පියුමි හංසමාලිව මෙතන දාලා තියෙන්නේ කියලා දැන් මම ඔයාලට කියනවා. ඊට ඉස්සෙල්ලා මෙන්න මෙතන මම දාලා තිනවා මෙයා ඇවිල්ලා
34 වෙනි grandson of the prophet Muhammad. දැන් මේ වගේ ගානටවත් සුදු වෙන්න ඕනේ යන්න අල්ලාහගේ ස්වර්ගයට. දැන් මෙන්න හදිත් එකක් මම දාලා තියෙනවා prophet Muhammad කළුයි කියලා කවුරු හරි කිව්වම මරන්න කියලා කියනවා. ඒ හදිත් එක මම මෙතනට දාලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ට හැබැයි විසඳුමක් තියෙනවා. පියුමි හංසමාලිගේ ක්‍රීම් එක ගහලා මේගොල්ලන් සුදු වුණොත් සමහරක් වෙලාවට මේගොල්ලන්ට පුළුවන් වෙයි අල්ලාහගේ ස්වර්ගයට යන්න. හැබැයි ඒකත් බැරි වෙයි. අයියා අල්ලා ඉතින් කියනවානේ ඉපදෙන්නත් ඉස්සෙල්ලා අල්ලා ඩිසයිඩ් කරලා ඉවරයි කවුද ස්වර්ගයට යන්නේ කවුද අපායට යන්නේ කියලා. නමුත් මේගලන්ට පොඩි try එකක් දෙන්න පුළුවන් පියුමි හංසමාලිගේ ක්‍රීම් එක ගහලා. හරි අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.